සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම අදත් SL දනු වයිල්ඩ්ලයිෆ් YouTube channel එකේ ගෙන අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න මම ඔයාලට අද ගෙනල්ලා තියෙන වීඩියෝ එකෙත් ඔයාලට මතක ඇති මම ඊට කලින් ගෙනාව වීඩියෝ එකක් ලයරන් පිළිහුඩුවා කියන. ඉතින් මේ ඒ ගණයටම අයිති වෙන ඒ වගේම කුඩා ශරීරයක් දරන කිම්පිෂය කෙනෙක් ගැන තමයි මම අදත් ගහලා තියෙන්නේ. ඉතින් මේ කිම්පිෂය ගැන අපි කතා කරොත් මෙයාලා නිවර්තන සහ උපනිවර්තන කලාපවල අපිට දකින්න පුළුවන් වෙනවා. මෙයාගේ සාමාන්‍යයෙන් කුඩා සිට මධ්‍යම ප්‍රමාණයේ ශරීර දරන දීප්තිමත් වර්ණ සහිත පක්ෂීන් විශේෂයක් මෙයාලා. ඉතින් මෙයාලා ගැන කතා කරොත් මෙයාලා විද්‍යාත්මක පවුල ගැන කතා කරනවා නම් ඒකේ නාමය තමයි ඇල්සෙඩිනේට් කියලා මෙයාලා විද්‍යාත්මක නාමය. ඉතින් මෙයාලගේ විශේෂ අණුවක් පමණ තියෙනවා කියලා දැනට හඳුනාගෙන තියෙනවා. ඉතින් මෙයාලා ව්‍යාප්ත වෙලා තියෙන රටවල් ගැන අපි කතා කරනවා නම් ආසියාව, අප්‍රිකාව, යුරෝපය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව වගේ රටවල් වල මෙයාලා අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙයාලගේ වාසස්ථාන ගැන අපි කතා කරනොත් මෙයාලා ගංගා, විල්, එත්බිම්, කඩලාන වනාන්තර සහ නාගරික උද්‍යානවල අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පක්ෂීන්ගේ භෞතික ලක්ෂණ අපිට සාමාන්‍යයෙන් දැක ගන්න පුළුවන් ලක්ෂණ ගැන කතා කරනවා. විශාල හිසක් සහ දිගු තියුණු හොටක් තියෙනවා මේ පක්ෂීන්ට. ඒ වගේම කෙටි බෙල්ලක් සහ වලිගයක් තියෙනවා. ඉතින් මෙයාගේ දීප්තිමත් පිහාටු බොහෝ විට නිල්, කොළ, තැඹිලි හෝ සුදු පාට ගන්නවා. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට ජලයට ඉහළින් සහ පහළින් ගොදුරු හඳුනා ගැනීමට ඔවුන්ට උපකාරී කරන ශක්තිමත් ඇස් පෙනීමක් මෙයාලට තියෙනවා. ඉතින් මේ සත්තු සාමාන්‍යයෙන් ආහාරයට ගන්නේ අපි දන්නේ හැටියට පිළිහුඩු ගොඩක් වෙලාවට මාළු තමයි ආහාරයට ගන්නේ. ඉතින් මෙයාලා මාළු ආහාරයට ගන්න ප්‍රසිද්ධ වුණාට මේ කින්ෆිෂර් වර්ගය ගොඩක් වෙලාවට කෘමියන්, ගෙම්බන්, කටුස්සන් සහ කුඩා ශීරපායි සතුන් දඩයම් කරන්නත් පෙළඹෙනවා. ඉතින් මෙයාලා ඒ වගේම තමයි බොහෝ විට මේ පිළිහුඩුව ජලයට ඉහළින් වාඩි වී ගොදුරක් හොයනවා. ඉතින් ඒ විදිහට ඒ වගේම තමයි මෙයාලා ගොදුරක් ජලයේ දැක්කහම ජලයේ යට කිමිදිලා ගිහිල්ලා ගොදුර අල්ල ගන්නවා. ඉතින් මෙයාලගේ සාමාන්‍ය වනාන්තරවල වාසය කරන කට්ටිය ගොඩක් වෙලාවට කුඩා කෘමි සතුන් ඒ වගේම ගොඩබිමේ ওই පොඩි පොඩි සතුන් තමයි දඩයම් කරන්නේ. ඉතින් මෙයාලා කැදලි තැනීම ගැන අපි කතා කරොත් මෙයාලා සාමාන්‍යයෙන් ගම් යූරු වල, පස් යූරු වල හෝ වේයන් හදපු වේ හුඹස් වල වගේ තියෙන පොඩි උමම් මාර්ග වල තමයි බිත්තර දාන්නේ. ඉතින් මෙයාලා සාමාන්‍යයෙන් බිත්තර දැම්මම මේ බිත්තර දැම්ම දෙමාපියෝ දෙන්නම් බොහෝ විට බිත්තර පැටවුන් පෝෂණය කරන්න ගොඩක් වෙලාවට උපකාරී වෙනවා. ඉතින් මෙයාලා සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාවට දකින්න පුළුවන් වෙනවා. දැන් අද මම මේ වීඩියෝ එක වල දකින්නේ අපේ ගෙවල් ගාව වෙලට ආපුවාම ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ කිම්පිෂර්ලා ගොඩක් වෙලාවට ගොඩක් අය දැකලා ඇති. ඉතින් අදම දැක්ක කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ ඒ වගේම මෙයාලගේ ලයරන් පිළිහුඩුවා. ඒ කියන්නේ මීට වැඩි පොඩ්ඩක් වර්ණය වෙනස් පිළිගුඩුවෙක් ගත් මම වීඩියෝ එකක් කරලා තිනවා මේ මගේ channel එකේ. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න. මේ වීඩියෝ එක හොඳ නම් මේකෙන් දෙයක් ඉගෙන ගන්න තව කෙනෙක් බලන්න වීඩියෝ එක share කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ වගේ තවත් අපි මේ පිළිහුඩු විශේෂ ගත්තොත් තව ගොඩක් පිළිහුඩු විශේෂ තියෙන ලංකාවේ. ඉතින් මේ පිළිහුඩු විශේෂ ගැනත් මට හම්බෙච්ච ගමන් මම ඔයාලට විස්තර අරන් එනවා. ඉතින් සත්තුන්ට ආදරය කරන ඔයාලා සත්තු ගැන දැනගන්න ආසයි නම් channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. සියලුම දෙනාට සුබම සුබ දවසක්.